තට්ටු 3ක කිලෝ 3ක රියල් කේක් එකක් දාපු කේක් එකක් තමයි බරට බරේ උස්සගෙන යන්නේ නිකන් බර නෑ වගේ. ලැජ්ජයිනේ අප්පා. ඒක නිසා නිකන් වැද්දා වගේ යන්න ඕනේ. අඩි 4යි අඟල්ලටක් උස මේ චූටි මට මේ කේක් එක හරි බරයි යන්නේ. ඒ වුණාට කොහොමද සැප තව තට්ටුවක් විතර උඩට නගින්නත් තිබ්බම ලිෆ්ට් එකේ වුණත් මේක අල්ලගෙන බැලන්ස් කරගෙන යන එකත් ගේමක් තමයි. Hello everyone, welcome to Ananya Happy Cake. අද මේ යන්නේ පිළියන්දල වින්රිච් හොටෙල් එකට අපේ ආදරණීය බ්‍රයිඩ් දර්ශගේ සහන්ගේ වෙඩින් එකේ වෙඩින් කේක් ස්ට්‍රක්චර් එක. යාළගේ වෙඩින් එකයි හෝම් කමින් එකයි දෙකම. ඒ කියන්නේ ෆස්ට් ඩේ එක සෙකන්ඩ් එක දෙකම ඒගොල්ලෝ එක දවසේ තමයි තිබ්බේ. ඒ නිසා තමයි අපි මේ ස්ට්‍රක්චර් එකට රෙඩ් ඇන්ඩ් වයිට් කියන දෙකම මික්ස් කරේ. ඉතින් ගෙදරදී මේ කේක්ස් ටික මෙන්න මේ විදිහට තමයි හැදුවේ. ඇත්තටම එදා ඒ කේක් එකට අමතරව අපිට තව බර්ත්ඩේ කේක්ස්, තව වෙඩින් කේක්ස් ගොඩක් තිබ්බා. කොහොම හරි පාන්දර වෙනකන් හදලා උදේ වෙද්දි ගානට අපි යන්නත් ඕනේනේ උදේ වෙද්දි හොටෙල් එකට. ඔක්කොම ටික රෙඩි කරගෙන අපි ඉතින් අර ගියේ වින්රිච් හොටෙල් එකට. ඉතින් දර්ශයි සහනුයි මාව හොයාගෙන ආපු විදිහත් හරිම පුදුම කතාවක්. දර්ශගේ නංගි තමයි අපිව කන්ටැක්ට් කරගත්තේ දිගටම යාගේ වෙඩින් එක සම්බන්ධ කේක්ස් වලදී. ඇත්තටම කේක්ස් ටික ගෙදරට ගන්න ආපු දවසේ තමයි මම දැනගත්තේ දර්ශගේ වෙඩින් කේක්ස් ටික මට දෙන්න කියලා තින්නේ එයාගේ ආදරණීය අම්මා. ඒ කියන්නේ දර්ශගේ අම්මා. දර්ශගේ අම්මා මගේ වීඩියෝස් බලන මොට ගොඩාක් ආදරය කරන කෙනෙක් ඉඳ එයා කිව්වලු අමුතුවෙන් ටේස්ට් කරන්න දෙයක් නැහැ. අනන්‍ය හැපි කේක් දැක්කම තේරෙනවා රස ඇති කියලා. අපි යාට අපේ වෙඩින් එක දෙමු කියලා. ඇත්තටම දර්ශගේ මගේ chat එක හරිම පුංචි chat එකක්. මට මතක හැටියට එයා මගෙන් price ඇහුවා. ඊට පස්සේ මම price එක කිව්වා. එයා මට ඩේට් එකයි කොන්ටේට් එකයි කියලා මගේ account number එක ඉල්ලුවා. මම account number එකක් දුන්නා. එයා එවෙලෙම half payment එකක් කරලා slip එක දැම්මා. එච්චරයි. ආයි දර්ශමට කතා කරේ නැහැ. මම තමයි ඊට පස්සේ ලං වෙලා ආයි කතා කරලා කොහොම හරි කෝඩිනේට් කරගත්තේ. ඉතින් ඊට පස්සේ යාගේ වෙඩින් කේක්ස් පීසස් අපි යාට කරා 170ක්. මේ තියෙන්නේ එයාලගේ වෙඩින් කේක්ස් ටික බුෆේ එකත් එක්ක ඒගොල්ලෝ arrange කරලා තිබ්බ විදිය. අපි බටර් පේපර් එකේ රැප් කරලා දුන්නේ. එයාලා box වලට දාගෙන තිබුණා. ඉතින් වෙඩින් එක දවසේ උදේ අපිට පුළුවන් වුණා ගිහිල්ලා අර ස්ට්‍රක්චර් එක එතනින් තියන්න. ඉතින් ඔය මේ ඉන්නේ ආදරණීය අම්මා මේ ඉතින් මාව දැක්කම දුවගෙන ළඟට ඇවිල්ලා කිව්වා ඔයාගේ එක වීඩියෝ එකක්වත් අතාරින්න නැතුව අපි බලනවා කියලා. ඉතින් ගොඩාක් වෙලාවට මට ඕඩර්ස් දෙන්නේ මගේ සාම්පල් ටේස්ට් කරලවත් මගේ කේක් කාලවත් නෙවෙයි. මං ගැන තියෙන විශ්වාසයට. ඇත්තටම එකපාරක් පළවෙනි පාරට අපි ළඟට කස්ටමර් කෙනෙක් එන්නේ මගේ වීඩියෝ විශ්වාස කරලා. ඉතින් එහෙම මගේ වීඩියෝස් විශ්වාස කරලා එන කෙනෙක්ව දශමකින්වත් මම අපහසුතාවයට පත් කරන්නේ. ඒක නිසා තමයි එහෙම වීඩියෝ බලලා එන අය ආයෙ දිගින් දිගටම මං ගාවට එන්නේ සහ යාළගේ පවුලේ වෙඩින්. දැන් අපි මේ වෙඩින් එක ලස්සනට රසට ක්වලිටියට කරපු නිසානේ දර්ශගේ නංගි වැඩි කරන දවසකත් මම දන්නවා අනිවාර්යයෙන් යාළ වෙඩින් කේක් හදාගන්නේ මගෙන් කියලා. අන්න ඒක තමයි මගේ සාර්ථකත්වයේ ලොකුම රහස. මේ තියෙන්නේ යාළගේ දවස, මේ තියෙන්නේ යාළගේ ආදරණීය ෆීඩ්බැක් එක. ඉතින් ඔයාලත් විශ්වාසයෙන් එන්න. කෝල්ස් ආන්සර් කරන්න කියලා බනින්න නැතුව හැම විස්තරයක්ම දාලා මේ දර්ශලා වගේ WhatsApp message එකක් දාන්න. ආදරේ ගොඩාක්.